මෙතන ඇත්තටම තියෙන්නේ මේ සේවකයන්ට ගහපු එකේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. විරාජයත් එක්ක ඇරියස් එකක් තියෙන්නේ ඇත්තටම. මම මේ විරාජ්ගේ කොත්තුවක් කාලා විරාජ කඩේ යන්නේ මම සල්ලි කියලා මම ගන්නෙ. නමුත් මම මේ උගලට පෙන්වන්න හදන්නේ නැද වීඩියෝ එකකින් සෝෂල් මීඩියා වල තියෙන වැදගත්කම. Good evening. කොහොමද? විල්ඩි සංගන. ඉතින්දට පොඩි වැඩකට ආපුවම කොත්තුවක් කන්න කියලා පොඩි භාෂාවක් අහනවා. කොත්තු බඩගින්න. කොත්තු කිව්වොත් මේ දැස්ස ලංකාවේ හිටන කොත්තුව මොකක්ද? ඉෂ්ට කොත්තු. කාලා බල ඉෂ්ට කොත්තුවේ කොත්තුවක්. හැබැයි ඒකත් එක්ක කොහොම ලැබගත් පණිවිඩයත් මම ෂෙයා කරන්නේ. ඇදී සිටින විදිහම අපි සංගන. ඇත්තටම මේ සමාජ මාධ්‍යවලින් පෞද්ගලික දවස් ටිකේ මේ ඉෂ්ට කොත්තු කියලා ලොකු ප්‍රශ්නයක් වගේ පෙන්වන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ මේකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? විරාජ්‍ය ප්‍රතිරූප විනාශ කරන විරාජ්‍ය වටන්නද? එතකොට කවුරුවක්වත් නිකමටවත් හිතනවද? මේ පවුල සාමාන්‍යයෙන් මම කියන්නේ 50ක් 60ක් 80ක් විතර මේ ආයතනෙන් ඩිපෙන්ඩ් වෙනවනේ. ඔයගොල්ලෝ දැන් ව්‍යාපාරයේ මෙහෙම මඩ ගහලා ගල මේ ව්‍යාපාරය වැස්සුවම මුලින්ම බංකොලොත් තියෙන විරාජ් නෑ. විරාජ් ඇතිතරම් ෆන්ඩ්ස් වල ඇති මේක ව්‍යාපාරය මම හිතන විදිහට. නැත්තම් මේක ලංකාවටම ශාඛා දාන්න බෑනේ. කළු සල්ලිද අපි දන්නේ මොනවද කියන්නේ දාන කම්පේන් වටේව. හැබැයි විරාජ් මොනවවත් මේකෙන් ගේමක් කාලා දුන්නේ. හැබැයි එකපාරටම මේ ආයතන ඔක්කොම වහලා දැම්මොත් වැඩ කරන සේවකයෝ කොල්ල කොහමද? එතන ඉන්න පුළුවන් ලීසින් වාරිකයට රෝල ගහන කොල්ලෝ. එතන හවුසින් වාරිකේ රෝලක් ගහලා ගෙවන කොල්ලෝ ඉන්න පුළුවන්. සහෝදරගේ පන්ති පීස් ගෙවන කොල්ලෝ ඉන්න පුළුවන්. එතකොට ඔක්කොටම එකපාර ජොබ් නැති වෙලා මාස දෙක තුනක් මොකද ජොබ් එකෙන් මෙහෙන් ඉවත් වෙන්න තව තැනක් අල්ලන් ඉන්නේ නැහැ ජොබ් එක. එතකොට උන්ට සමහර විට ඒක ෂෝට් පීරියඩ් ලොකු බලපෑමක් වෙන පුළුවන් ජීවිතේදී. ඔය දේවල් නොදැන ඇත්තටම මේක ඇතුළට මාර විදිහට ඇවිල්ලා ගහනවා අඩු ගානේ නිකමට හරි හිතන්න පුළුවන් තරංකාරී ආයතනයකින් මේව මඩ ගහනවා නම් කම්පිටිෂන් එකට කියලා. නෑ. මේ කීප දෙනෙක් අඩු ගානේ මම හිතන්නේ බේකරියක් අක්ක තියෙන කවුරුත් ඇති කියලා මෙතන මෙහෙම මඩ ගහන්නේ. මොකද ඒ කරන කා දන්නවනේ ඒකේ තියෙන අමාරුව. අනිවාර්යයෙන්ම පොඩ්ඩ මතක තියාගන්න මම මේ පෙන්වන්න හදන්නේ මේ සමාජ මාධ්‍ය කියලා තියෙන බලපෑම මිසක් අයහපත් පැත්ත මිසක් විරාජ්‍යව මම පොරක් කරන්නේ කවදාවත්. හැබැයි ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පොඩ්ඩක් බුද්ධියෙන් සමාජ මාධ්‍ය මෙහෙවන්න. මොකද ඕගොල්ලන්ට මේවා වර්ජනය කළා පේජ් හදාගෙන ගහලා මොනවා හරි කරලා වටන්න ලේසි. නමුත් අර මං කිව්ව සේවකයෝ 60ක් 80ක් වගේ ඉන්න පුළුවන් 100ක් දයන්නෙත් නෑ. ඒ පවුල් ගැන කවුරක්වත් හිතන්නේ නෑ. උන්ට කවුරක් FB එකෙන් එකතු කරලා කීයක දෙනවද? ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද මගේ වීඩියෝ එකෙන් ඉතාමත් වැදගත් දෙයක් ඔයගොල්ලෝ ජීවිතේට ගන්න තියෙයි කියලා. ඒ තමයි සෑම සිතුවීමකම දකින්න දේ වෙනුවට නොදකින්න දේ දකින්න පුරුදු වෙන්න. ඒ සඳහා විල් විත් රංගන සමග එකතු වෙන්න. ජය වේවා.